කරපු ටික දෙන්න. අඩුපාඩු තියෙනවා අපි ඒකේ දඬුවම ලබා දෙන්න. නමලිය බලන්න. ඉක්මනින් දෙන්න පුතේ. ෆ්ලෑෂර් එක දාගන්න වෙන්නේ. තව ලයිට් එකක් තියෙනවා අතන. එළිය නම් මදි හොඳට. ඒකත් බහැලා තියෙනවා. හරි. පුතේ මේ ටිකක් බැලුවේ නැද්ද? බැලුවේ නැද්ද? ආගන්න ළමයි ශබ්ද ආගන්න. අද අපි සූදානම් වෙන්නේ ඔයගලගේ විභාවිතාමානවල අවසාන පාඩමට කලින් පාඩම. ඒ කියන්නේ විභාවිතාමාන 14ක් තියෙනවා. අපි අද කතා කරන්න පුතේ 13 වෙනි විභාවිතාමානය තොරතුරු සංවිධානය කියා. මොකක්ද පුතේ පාඩම? තොරතුරු සංවිධාන හැකියාව. ඒ කියන්නේ මොකද්ද මේ පාඩමෙන් අපි ඉගෙන ගන්නෙ? තොරතුරු සංවිධානය කරනවා කියන්නේ පුතේ තියෙන කිසියම් තොරතුරක් යම් පිළිවෙලකට අනුගත කරන එක තමයි මේ පාඩම තුළ ඔයගලන්ට උගන්වන්නේ. ඒතර පුතේ ඒකෙදී ඔයගලන්ට විවිධ අවස්ථාවල් යොදා ගන්න පුළුවන්. බලා ගන්න උදට කිසියම් ක්‍රියාවක් සිදුවීම පියවර වලට වෙන් කළහොත් ඒවා පිළිවෙලින් ගැලපීම තොරතුරු සංවිධානයේ නම් වේ. එහිදී පොදු පිළිගැනීමත් අර්ථවත් බවත් නිවැරදි බවත් ගැන වැඩි සැලකිලිමත් විය යුතුය. පහත එක් එක් රූපපේළියේ පින්තූර වලින් දැක්වෙන සිදුවීමේ අනුපිළිවෙල නිවැරදිව දැක්වෙන ආකාරය තෝරා යටින් ඉරක් අඳින්න. දැන් පුතේ අපි දැන් මෙතන බලනවා මේ බලන්න මේ දරුවෙක් පාසල් යන අවස්ථාවන්නේ තියෙන්නේ. පුතාලා කියන බාන අංක 1 මොකද්ද? අවදි වෙන්න බෑ මොනවා කරන්නත් නේද? නිදාගෙන මුකුත් කරන්න බෑනේ. ඉස්සෙල්ලම අවදි වුණා. ඊට පස්සේ දත් සෙට් එක මැදලා මූණකට හොද ගන්නවා. අපේ ළමයි නම් නැගිට ගමන් කනව නේද? නැද්ද? ඊට පස්සේ මොනවද කරන්නේ? ඇඳුම් ඇඳ ගන්න ඕනේ නේද? පාසල් නිල ඇඳුම ඇඳ ගන්නවා. ඊට පස්සේ ස්කෝලේට යනවා ටීචර්ගෙන් ඉගෙන ගන්නවා. පාන් පුතේ ඔකට ගැලපෙන විදිහ ඉංග්‍රීසි අකුරු ටික C E A D B C E A D B උත්තරේ තුන නේද? ඔයගලන් හරි වැරදි දාන්න එපා. ඔයගලන් මේ ටික ලියා ගන්න එක. අංක ටික ලියා ගන්න ලස්සනට.
හරි. ආගන්න දෙවෙනිට යන්. මෙන්න ලී ගහක් කිරලා ඒකේ ලී අරගෙන ඊට පස්සේ අල්මාරියක් හදන අවස්ථාව. කියන්න බලන්න අංක ටික. ඉස්සෙල්ලාම ගහ කපන්න ඕනි. 2 කදම් කරා. ලොරිය පටවගෙන ගියා. ලෑලි වලට ඉරුවා දෙක ඇදුවා. කොහොමද එන්නේ බලන්න. A E ඊට පස්සේ B D C උත්තරේ 1. හරිද? තේරුණාද කියන්න? තේරුණාද? පුතේ සරුංගලයක් හදලා උඩ යවනවා නූල කැඩිලා සරුංගලේ යන සීන් එකක් තමයි තියෙන්නේ. ඉස්සල්ලාම සරුංගලේ හදමුකෝ අපි. 2 සරුංගලේ මෙයාගේ අතේ තියෙන්නේ. ඔන්න සරුංගලේ ඔන්න යවුවා. මෙන්න සරුංගලේ කැඩුනා. මෙන්න සරුංගලේ ගාට බාලා මේ. එතන මොකක්ද දෙන්නේ? E C D A B E C D A B A C D A B හරිද? තේරුණාද? මොකද්ද? හරිද පුතාලා? කතා නවත්තන්න. ඊළඟට කියන්නේ ඊළඟ ගානට යන් අපි. ඔය ගහලා තියෙන උත්තරේ හරිද බලන්න. දැන් මේකේ පුතේ ඉස්සල්ලාම වලක් කපන්න බෑ. ඒක පැලයක් හිටවන්න ඕන. හිටවලා විතරක් මදි වතුර දාන්න ඕන. වතුර දැම්මම පැලේ ඇදිලා ලොකු වෙලා මල් පිපෙනවා. මල් පිපිලා මොකද කරන්නේ? ගෙඩි අට ගන්න. පැහැදිලි? බලන්න පුතේ එතකොට DAC B ලේසිද අමාරුද? ලේසි. ක්‍රිකට් ගන්න අවස්ථාවක් තියෙන මේක නම් ටිකක් මඤ්ඤං වගේ. බෝලේ දානවද ඉස්සෙල්ලා? ඔව්නේ. බෝලේ දානවා. ඒකට ෂොට් එකක් දෙනවද? ඔව්නේ. ගැහුවා මෙන්න කැච් එකක් උඩින් යනවා. බෝලේ යන උඩින්. මෙයා මොකද කරන්නේ? අල්ල ගන්නවා. කුරේ කියන කෑ ගන්නවා කට්ටිය. අවුට් වුණාම කෑ ගන්නවා. මොකක්ද උත්තරේ එන්නේ එතකොට? C A E D B C A E D B කොබාන හරිද? හරි. right. හරි දැන් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ කොටස. මේක උත්තර ලියලාද බලන්න ඕගොල්ලන් තියෙන්නේ. ලියලා නැද්ද? මේක ලියලානේ සමහරව. හරි බලා ගන්නකො.
පාලන ප්‍රදේශයේ විශාලත්වය වැඩි වෙන අනුපිළිවෙලට ඇති පිළිතුර වන්නේ. පුතේ පාලන ප්‍රදේශයේ විශාලත්වය කියන්නේ මේකේ ප්‍රමාණය නේද? ඒක දැන් අපි ගත්තොත් ගම තමයි පුතේ චූටි වෙක්කිනා. අපි ගම කෙනෙකුට දන්නවනේ අපේ ගම බොම් පොඩි එක. පොඩි ගම නේද? පුතේ ගම්මාන කිහිපයක් එකතු වෙලා තමයි දිස්ත්‍රික්කයක් හැදෙන්නේ. දිස්ත්‍රික්ක දෙකක් හෝ තුනක් එකතු වෙලා තමයි පළාතක් හැදෙන්නේ. උදාහරණයක් කියනවා නම් දැන් අපේ ගම කියමුකෝ කඩවත. කඩවත හැබැයි නගරේ කඩවතකින් කෑල්ලක් තමයි ගම කියන්නේ. කඩවත. දිස්ත්‍රික්කේ මොකද්ද අපේ? ගම්පහ. පළාත මොකද්ද? බස්නාහිර පළාත. ඒතර බස්නාහිර පළාත දිස්ත්‍රික්ක තුනක් තියෙනවා. මොනවාද? ගම්පහ දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය, කළුතර දිස්ත්‍රික්කය. ඒතර පළාත් එකතු වෙලා තමයි මොකද්ද? රට හැදෙන්නේ. නම් පුතේ පිළිවෙලින් ගත්තොත් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? ගම දිස්ත්‍රික්කය පළාත රට. හරිද? හරි යන්න ඊළඟ බාන පුතා ළමයි කෑ ගන්න එපා. අද කතා කරන්න අමාරුයි ඈ. සිංහල හෝඩියේ අකුරු අනුපිළිවෙල. පුතේ සිංහල හෝඩියේ අකුරු අනුපිළිවෙලට අපි කියනවා අකාරාදී පිළිවෙල කියලා. මොකද කියන්නේ? අකාරාදී පිළිවෙල. ඒ වගේම ඔයගොල්ලෝ දැකලා තියෙනවා දැන් ෆෝන් එකේ අපි නම්බර් සේව් කරලා තියෙනවානේ. මේ නම්බර්ස් ටික මෙහෙම බලාගෙන ගියාම ඉස්සල්ලාම ඉන්නේ A අකුරයයි. ඊළඟට ඉන්නේ B අකුර. ඊළඟට C අකුර. ඊළඟට එතකොට ඒ තියෙන පුතේ ඉංග්‍රීසි ඕඩියේ අකුරු පිළිවෙලට තියෙන. ඒ කියන්නේ ඉංග්‍රීසි ඕඩියේ අකාරාදී පිළිවෙල. සිංහල ඕඩියේ තියෙනවා නම් කොහොමද තියෙන්නේ? ආයන්න, ආයන්න, ඇයන්න, ඇයන්න, යන්න, යන්න. ඒ පිළිවෙලට තියෙන එක තමයි පුතේ සිංහල ඕඩියේ අකාරාදී පිළිවෙල වෙන්නේ. තේරෙනවද ඔයාලට? හරි. එතකොට මෙතන පුතේ ගත්තොත් අකාරාදී පිළිවෙල තියෙන්නේ උත්තරේ අංක 1 කග ජ ච. හරි. ඊට පස්සේ පහත් දැක්වෙන නම් අකාරාදී පිළිවෙලට දැක්වෙන පිළිතුර වන්නේ. ඒකේ උඩ එක වල්ලම ලියන්න පුළුවන් මේ කග ජ ත. ඒක අවුලක් නැහැනේ. ඊළඟට කියනවා වයස්ගත බව වැඩි වෙන අයුරින් දක්වා ඇති පිළිතුර. වයස වැඩි වෙන්නේ කොහොමද බලන්න පුතේ? මල්ලිට වඩා මම වයසයි, මට වඩා අයියා වයසයි, අයියටත් වඩා තාත්තා වයසයි. පැහැදිලිද? පැහැදිලිද ඔයාලට? හරි. ඒ පුතේ කුසුමාවති ඇයි? හරි. ඔයාලගේ ඒ පිටු දෙක අපි බලන්නන්නේ. මොකද්ද?
අනේ උඩේක බලලා යට ලියන්න බෑ. වෙනස් ඒවා යට දෙන යට උඩ තීරකින් උදව්වක් ගන්න පුළුවන් ඒ දීලා තියෙන විදියට. ඈ නෑ දැන් ඔයගොල්ලන්ගේ කරේ නෑ කියන්නේ ඔයගොල්ලන් දැන් මම ලෑස්ති මේ ටික බලන්න. කළානේ තියෙන්නේ ඔයගොල්ලෝ. උත්තර ලියලා නැද්ද? එහෙනම් ලියලා නැති අය ලියන්න. ලියපුවේකේ කැරගෙන මම බලන්න. මම රතු පෑනක් දෙන්න දරුවන්ට. දාසේ දාත කරගෙන. එහා පැත්තේ පිටු තනියෙන් කරන්න බලන්න. පාස් සඳහන් ප්‍රශ්නවල එන වාක්‍ය අනුපිළිවෙලින් සකස් කළ විට කතාවක් ගොඩනැගී එම නිවැරදි අනුපිළිවෙල අංක යොදා ඇති පිළිතුරට යටින් ඉරක් අඳින්න. මල්ලි බලපිගේ පොතේ ෆොටෝ දෙකක් ගහලා ඔන්ලයින් ගෲප් එකට දාන්න. පුතා කුඩු ගන්න එපා. වැඩේ කරන්න ඉක්මනින්. මේ පොත කාගේද? ලියන්න ගෙම්බා වගේ බලකින්. ඉක්මන් කරන්න පිටුවම ලියන්න. ගන්න ප්‍රශ්න දිනුන ගන්න ඕනේ. ඊවාසි ළමයි ඔක්කොම උඩට ගන්න ගියේ. ටිකක් උතර දාගමුද? උතර පුළුවන් තරමක් දාගන්න. උඩ පන්දින ඉඳ කොහමද? කවුද? එහාන් කවුද? බලා ගන්න. පාත් සඳහන් ප්‍රශ්නවල එන වාක්‍ය අනුපිළිවෙල සකස් කළ විට කතාවක් ගොඩනැගියන්න. කතාවක් තමයි හදන්න තියෙන්නේ. ඒ ගොඩනැගියේ කීය? ඒ නිවැරදි අනුපිළිවෙලට අංක යොදා පිළිතුර යටින් ඉරක් අදින්න. පුතේ ඉස්සෙල්ලා මේක බලන්න මහත් උනන්දුවෙන් ඉගෙනීම් කටයුතු කළේය. ඔහු නගරයේ උසස් පාසලට ගියේය. අමල් පාසල විශ්යතේ සමත්ය තවත් වසර කිහිපයකින් වෛද්‍යවරයෙකි. ඉතා ඉහළින් උසස්වල සමත් වී වෛද්‍ය පීඨයට ඇතුළු විය. එක මොකද්ද? එක කොහෙන්ද ඔයගොල්ලෝ ලියුවනේ කියන්න? right. ඔන්න එක දැම්ම. බලමු හරිද දාන්න දන්නේ මම දානවා. right. දෙක මේ උත්තර දිහා බලන්න. ඔක්කොගෙම තුන තියෙන්නේ මේ. ඔක්කොගේ මුලට තුන තියෙන්නේ. ඒ කියන්නේ ශිෂ්‍යත්වය තමයි එක. ඊට පස්සේ ඔහු නගරයේ උසස් පාසලකට ගියේ. මේක එක මේක දෙක වුණොත් එක දෙක කියලා උත්තර දෙන්නේ මේක විතරයි. ඊට පස්සේ මහත් උනන්දුවේ ඉගෙනීම් කටයුතු කළේ.
පොඩි අවුලක් තියෙනවානේ. මොකද මෙයා තව වසර කිහිපයකින් වෛද්‍යවරයෙකි ඉතාලි රේණු උසස් පෙළ සමත් වී වෛද්‍ය පීඨයට ඇතුළු විය. වෛද්‍ය පීඨයට ඇතුළු වුණා ඊට පස්සේ පුතේ අර කියන්න ඕනේ. ඒතර 5-4 තමයි වෙන්න ඕනේ. එතකොට මගේ මේකට ගැලපෙනවද කියලා බැලුවේ. එතකොට එන්නේ අමල් පාසල ශිෂ්‍යත්වයේ සමත් විය. එක මහත් උනන්දුවෙන් ඉගෙනීම් කටයුතු කළේය. ඔහු නගරයේ උසස් පාසලට ගියේ. ඔව් ගන්න වෙන්නේ මේක පුතේ. මේක 1 මෙයා 2 මෙයා 3 4 5. මොකද මෙයා උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය පීඨයට ගියාගෙන් පස්සේ තමයි කියන්න පුළුවන් තව වසර කිහිපයකින් ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා. වැරදි නම් මකලා හදා ගන්න අංක ටික දාන්න. අංක දාලා උත්තරේ හදා ගන්න. බලාගන්න ඊළඟ එකමුතුව වැඩ කළ නිසා ක්‍රීඩා පිටියට හොඳ වැඩක් වේ. මොකද පුතේ ඒක එක කියන බලන්න. ක්‍රීඩා පිටියට ගවයන් පැමිණීම මහත් කරදරයකි. ක්‍රීඩා පිටිය වටා වැඩක් ඉදිකිරීමට විදුහල්පති කළ යෝජනාවට කවුරුත් කැමති වූහ. ඊළාට එක ළමයෙකු එක පැල ඉන්න බැගින් ගෙනෙන ලෙස විදුහල්පතිතුමා ඉල්ලීමක් කළේ. ඊළඟට ශ්‍රමදානය දා විවිධ ආයුධ රැගෙන දෙමාපියෝද පැමිණිය. ඊළඟට එකමුතුව වැඩ කළ නිසා ක්‍රීඩා හොඳ ක්‍රීඩා පිටිය වටා හොඳ වැටක් ඉදිකිය. උත්තරේ 1. Mete. Imashi udada. Imashi udada. Udada ada tu. Betul. Apa itu? Betul.
ඉස්සරහට යන් මේ පුතේ ඊළඟ බලන්න ඔවුන්ට එම හැකියාව ලැබුණේ කෙසේදැයි මිනිසුන්ට සිතා ගන්නට මිනිසුන් සිතන්නට වූ නවීන මෝස්තරය අධිවේගී ගුවන් යාන අද දක්නට ලැබේ. කුරුල්ලන් අහසේ පියාසර කිරීම කලකදී මිනිසුන්ට අරුමයක් විය. ඔව් අන්න ඒක තමයි එක වෙන්න ඕන. ඊට පස්සේ ඔවුන් එම හැකියාව ලැබුණේ කෙසේදැයි සිතන්නට වූ විවිධ පරීක්ෂණ පවත්වා පියෑඹීමේ සිද්ධාන්තය සොයාගත්ත. ගුවන් යානා එහි ප්‍රතිඵලයකි. නවීන මෝස්තරයේ අධිවේගී ගුවන් යානාද අද දක්නට ඇත. එහෙනම් බලන්න එන්නේ කොහොමද කියලා? 3 1 4 3 1 4 5 2 හරි ඊළඟට යා ගන්න මේක බලන්න. ඔහු ලංකාවේ තේ වැවීම දියුණු කළේය. තේ පිටරට යැවීම ඒවා කොළඹ වරායට ප්‍රවාහනය කළ යුතුය. නිපදවන තේ පිටරට යැවීමෙන් මුදල් උපයාගත් ලන්දේසීන්ට පසුව ඉංග්‍රීසියෙන් ලංකාවට පැමිණිය. මේ නිසා උන් මහාමාර්ග දුම්රිය මාර්ග තැනුවා. මොකද පුතේ අංක 1 මොකද? ලන්දේසීන්ට පසුව ලන්දේසීන්ට පසුව ඉංග්‍රීසියෙන් ලංකාවට පැමිණිය. හරි ඊට පස්සේ ඔහු ලංකාවේ තේ වැවීම දියුණු කළේය. ඊටසේ බාන උත්තරයක් එක්ක යන්න. ඒතර ලේසි. තේ පිටරට යැවීමට ඒවා කොළඹට ප්‍රවාහනය කළ යුතුය. ඒ යවන්නේව ප්‍රවාහනය කරන්න ඕන. ඊට පස්සේ මේ නිසා උන් මහාමාර්ග දුම්රිය මාර්ග තැනුහ. නිපදවන තේ පිටරට යැවීමෙන් මුදල් උපයා ගත්ත. හරි දාගන්න. හිමාශි ඉඩයක්ද උඩ? ඉඩයක්ද? දෙකේම දානවද? දැම්ම. ළමයි අඩුද අද? හිර කළා දාන්න. උඩ ඩෙස් ටිකක් දාමු. ඩෙස් වගේ ගේනවා උඩට ටිකක් දාලා දාමු. පුතේ ඇයි මේකෙන් බලන්නකෝ ආයි කාගෙන්වත් බලන්නේ උත්තරේ එක. බලන්න පස්වෙනි එක කොක්කු දෙන්නා කටින් කෝටුවක් අල්ලා ගන්නා ලෙස ඉබ්බාට කීහ. බකල කොකුන් නිබ්බෙකු ආසෙන් යනවෝයි ළමයි කෑ ගැසූවෝය. ලීයේ දෙපසින් අල්ලාගත් කොක්කු දෙන්නා ඉබ්බා රැගෙන පියෑඹුවෝය. ඈත පිහිටි වෙනත් වතුර විලකට ගෙන යන්නේයි
ඉබ්බා කොක්කුගෙන් ඉල්ලුවේය. ළමයින් බනින්නට කට ඇරිය ඉබ්බා පොළොවට වැටි කුඩු වී ගියේ. රයිට්. මොකක්ද එක වෙන්න ඕනේ පුතේ? මේක නේද? ඈත විලකට ඈත පිහිටි වෙනස් විලක වලකට ගෙන යන්නයි ඉබ්බා කොක්කුන්ගෙන් ඉල්ලුවේය. ඊට පස්සේ මොකද කරේ? කොක්කු දෙන්නා කටින් කෝටුවක් අල්ලා ගන්නා ලෙස ඉබ්බාට කීය. ඊට පස්සේ ලීයේ දෙපසින් අල්ලාගත් කොකුන් දෙන්නා ඉබ්බා රැගෙන පියඹුවෝයි. බකල කොට ඉබ්බෙකු අහසේ පියාඹනෝයි ළමයි කෑ ගැසුවෝයි. ළමයින්ට බයින්නට කට ඇරිය ඉබ්බා පොළොවට වැටි කුඩු වී ගියේ. හරි නේද? 4 1 3 2 5 කොබන් හරියයි. ලියාගත්තද ඔයගොල්ලෝ? රයිට්. වෙලාව නාස්ති කරන්න එපා. රයිට්. දැන් අපි යන්න ලෑස්ති වෙන්නේ ගැටලු විසඳීමේ පාඩමට. ඔව්. දැන් පුතේ මම ඔයාලට පොඩි වෙලාවක් ලබා දෙනවා මේ දීලා තියෙන ගැටලු ටික විසඳන්න. උත්සාහය දරමුද? අමාරුයි ඈ. ඒසිනේ ඔක්කොම හැබැයි කියා දෙනවා. ලියන පොත පොඩ්ඩක් දිග අර ගන්න වෙනවා. ලියන පොත අරගෙන පොඩ්ඩක් try කරන්න පුළුවන් ගණන් ටික කරන්න. ඊට පස්සේ කියා දෙන්න. කෝ පුතේ කතා කරගෙන ඉන්න නෙවෙයි වෙලාව දුන්නේ. පොඩ්ඩක් උත්සාහ කරන්න. ලියන පොතක් නැති පන්තියක් තියනවද? හොඳයි පුතේ. හොඳයි පුතේ. පොලයක් කරගෙන ඉල්ලගෙන වැඩ කරන්න. Hey, mau garam? Angkat tuh. Itu kita angkat. Ini. Putih, kata nawatan deh putih. Velawat tuh nih වැඩේ කරන්නනේ. පොඩ ප්‍රශ්න ටිකට try කරන්නකෝ. ඔයාලා පුළුවන් ටික කරන්න. ගියවන්න ප්‍රශ්න දෙසරයක් විතර කරගන්න පුළුවන් නම් කරා. බැරි නම් ඇතෑරියා.
ඉස්සරහට යන්. ඉවරද කියන්නකෝ. තාම නෑ. මෙච්චර වෙලා දීලා. බලා ගන්නකෝ. තොරණක බල්බ් වලින් පහින් එකක් රතු පාටය. තොරණක බල්බ් වල කොච්චරද පුතේ? පහින් එකක් රතු පාටය. ඉතිරිවා නිල් පාටය. රතු පාට බල්බ් 75යි. මා පුතේ මේක කරන්න මෙහෙමයි. පුතාලා කොටුවක් ඇද ගන්න. එතරම් චූටියට අදින් පොතේ කරාගේ. චූට් එකේම කරා. 1යි 2යි 3යි 4යි 5යි. ඒකේ එකක් පුතේ රතු පාට නිසා මේක කොටුවක දාන්න 75යි කියලා. මේක රතුයි ඒක 75යි. මේ ටික ඔක්කොම මොන පාටද? නිල් පාට. අපෙන් ආන්නේ නිල් පාට බල්බ් ගන්න. එතන පුතේ මේ හැම කොටුවම සමාන නිසා මේ හැම කොටුවකම දාන්න 75 කියලා. දැන් ඔයාලට නිල් පාට බල්බ් ටික හොයාගන්න පුළුවන් කොහමද? 75 4ක්. 75 4 පහ 20.2යි 2ක් ඉතිරි 4 වරක් 7 28යි 2යි 30යි. උත්තරේ 300. කරම් මේක ලියන්න. ඒක ස්ලයිඩ් එක මිස් කරලා. දුවේ කතා කරන්න බෑද වැඩේ ඉක්මනින් කරගන්න. පුතේ ලස්සන ඇඳ ගන්න. දුව ඇයි අදින්නේ නැත්තේ ඔයා? ඕකේ ඇඳලා හරියන්නේ නැහැ පුතේ. පොයි ඇඳ ගන්න. ඔය කොල කෑලි වල ඇඳලා ඕගලන් ඔය ලයිට් බිල් කෑලි වගේ නේ. මොනවද? ටියුට් එකේ කරගන්න. ඒ ගාන ඉස්සරහින් අරන් පොඩි ඉඩක් තියෙනවනේ. හරි ලියාගත්තද? හරි පුතා ඔය කොහෙද ලියන්නේ? පොතේ කරන්න පුතේ. ඔය දැන් අයින් කරලා පොතේ කරන්න. ටියුට් එකේම කරලා දාන්න. නැත්තම් කොලයක් කඩලාලි ගන්න අරගෙන ඒ කොලේ කරලා අපි උතේ කොලේ අලවලා දාමු. රයිට්. පළවෙනි ගාන පොඩ්ඩක් කියන්නකෝ. පන්තියක ගැහැණු ළමයි මෙන් හරි. දැන් උතර කියන්නේ ගැහැණු ළමයි ගන්නවා වගේ විරු ළමයි පස් ගුණයක් කියලා නේද කියන්නේ? මෙතන ගාන තියෙනවනේ මේ බලන්න. ගැහැණු ළමයි මෙන් පස් ගුණයක් පිරිමි ළමයි. පුතේ මෙහෙම දාන්න. ගැහැණු කියලා දැම්මා. මම ගෑ විතරක් දාන්නම්කෝ. පී විතරක් දැම්මා. ගැහැණු ළමයි වගේ පස් ගුණයක් පිරිමි කියන්නේ පුතේ ගැහැණු ළමයිට එක බෝලයක් අඳින්න. පිරිමි ළමයිට බෝල 5ක් අඳින්න. පස් ගුණයන්නේ. ඔය දෙකම එකතු වුණාම කීයද? 30යි. ඒ ඔක්කොම පිරිමි ළමයි 30යි. මුළු ළමයි ගාන 30යි. දැන් මේ බෝල 6 නේද පුතා 30යි කියන්නේ. බෝල 6ම 30යි නම් එකක් හොයාගන්න මොනවද කරන්නේ අපි? කෝ කතා කරන්නේ? බෝල 6ක් 30යි නම් එකක් හොයාගන්න. මේක බෝලයක අගේ හොයාගන්න මොනවද කරන්නේ? 30 බෙදන්න පුතේ
හයි. හයෙන් බං හයෙන්. 30ට 6 කොටවල් කීයද? 30ට 6 වගේද? 5යි. 30යි ඉතිරි බින්දුව. එහෙනම් පුතේ මේ හැම බෝලයකටම පුතාලා දාන්න 5 ගන්න. මානතුර අරනේ 30ක් එනව නේද? 5 10 15 20 25 30. පිරිමි ළමයි ඉන්නේ 5යි පුත ගෑල් ළමයි 5යි. පිරිමි ළමයි ඉන්නවා 25ක්. අපි ගානේ ගෑල් ළමයි කීයද කියලා උත්තරේ 5යි. සර්. ඔව් මේ කරපු විදිහට ලියා ගන්න. පුතේ කොලයක ලියමුද මොකද කරන්නේ ඉඩමදිද ඔයගලන්ට කොලයක් ගමුද කොලයක ලියවලා ලස්සනට ලියුවාගේ අංක දාලා අංක 1 දැම්ම ලස්සනට දැම්ම එහෙම පිළිවෙලට කරනවා එහෙම කරන්න අපි වලට කරනවා ඕක කරන්න ඕලන්න කැමතියි කොලයක් අඩලලා පිළිවෙලට ලියන්න ලස්සනට ලියන්න හැමෝම කොලයක් ගන්නකො පිළිවෙලට කොලයක් කරන් කොලයක ලස්සනට කරමු අංක 1 දාන්න ලිව්වද පළවෙනි ගන්න කොලේ අර ඉක්මනින් ලියන්න. ඒ කොලේ ලියන අංක 1 දාලා ලියන්න පුතේ මේක. කෑනු පිරිමි දාන්න බෝල ටික අඳින්න. ඊට පස්සේ බෝල ටික ඔක්කොම තියයි කියලා ලියන්න. ඔව් ලියන්න ඕනද? මේ සුළු කිරීම එක ලියන්න. ලිව්වද? සුළු කිරීමක් ලිව්වද? ඔව්.
තුන්වෙනි ගාන මම දෙක කරා. තුන්වෙනි ගාන ඍජුකෝණාශ්‍රාකාර මල් පාත්තියක පැත්තක දිග මීටර 8යි. එහි පළල මීටර් 2යි. මේ වටේ දිග අහන පුතේ. ඍජුකෝණාශ්‍රයක් අඳින්න අංක 3 දාලා අංක 3 කියලා දාගන්න ඍජුකෝණාශ්‍රයක් අඳින්න. දිග පැත්තේ ලියන්න මීටර් 8යි කියලා. පළල පැත්තේ ලියන්න මීටර් 2යි කියලා. දැන් අහනවා වටේ දිග නැත්තම් පරිමිතිය කියලා හිතලා කියන්න බලන්න. මේ පැත්ත 8යි නම් මේ පැත්තත් මේ පැත්ත 8යි නම් මේ පැත්තත් 8යි. මේ පැත්ත 2යි නම් මේ පැත්තත් 2යි. එහෙනම් වටේ දිග කීයද? කොහොමද කරන්නේ? මේ ටික ඔක්කොම එකතු කරන්න. 8යි 8යි 2යි 2යි එකතු කරන්න. 8යි 8යි 16 17 18 19 20. ඔබගේ පිළිතුර නිවැරදිය. මීටර්නේ ඍජුකෝණාශ්‍රයෙන්ද දිග බලලා දැම්මා. ඊට පස්සේ ඒක වටේ දිග හොයන්න ඒ ටික එක්කෝම එකතු කරන්න. හරිද පුතා? ලිව්වද? මම අන්තිමට අද්දි ඔක්කොගෙම කොළ ටික බලනවා. මට ලස්සනට පේන්න තියෙන්න ඕනේ. වැඩ ටික ඔක්කොම පිළිවෙල ලියලා තියෙන්න ඕනේ. එකතු කරලා පෙන්නලා තියෙන්න ඕනේ. අදාළ සුළු කිරීම ලස්සනට තියෙන්න ඕනේ. ඒ ගාන ලියලා ඉවර නම් රතු පෑනෙන් ඉරක් ගන්න නැත්නම් පැන්සලෙන් හරි ගමන ඉරක් ගාලා ඊළඟට අංක දාන අංක 4. මල්ලි ළඟ රුපියල් 10කට මිලදී ගත් 725 හා 750යි මුද්දරවල මුළු ගණන 25කි. එසේනම් මිලදීගත් මුද්දර 725 ගණන කොච්චරද කියලා අහනවා. පුතේ මේක නම් උත්තර වලින්මයි යන්න වෙන්නේ. 725 මුද්දර රුපියලට ගන්න පුළුවන්. 725 4යි. 725 50 75 රුපියල. එතකොට පුතේ අපෙන් ආන්නේ මෙයා 725 වයි 50 වයි ගත්තලු කීයද මුද්දර 25. ඒ බලන්න පුතේ 725 10ක් ගත්තා නම් සත 25 10ක් කියන්නේ පුතේ රුපියල් 2.50යි. ඕ සත 25 ගානේ 10ක් ගත්තොත් එන්නේ රුපියල් 2.50යි. හරිද? හොඳට බලා ගන්න. ඒතර පුතේ තව 7.50ක් තියෙනවා. ඒ 7.50ට ගන්න වෙන්නේ 7.50 15ක්. ගත්තොත් 7.50ක් වෙනවා. ඔය දෙක එකතු කරන්න අන්න රුපියල් හරියටම ගානට 10ක් එනවා. එහෙනම් උත්තරේ 725 10ක් තමයි පිළිතුර වෙන්නේ. මේක ලියා ගන්න නැත්තම් තේරෙන්නේ නැහැ. ඔය ජන කියන්නේ ඇයි? ඔව්. කවුද? ආයෙත් නෙව. මේ තුරට කියලා පණිඩිය දෙනවද ඔක්කොටම?
ඊළඟට අහනවා බලන්න පුතේ. පෙරේදාට කලින් දිනේ ඉරිදා නම් අනිද්දාට පසු දවස කවදාද? අමාරුයි දාලා හොඳටම. ඔයාලට මතකද අර පෙර පසු දවස් කරා අපි මතකද? ඒ කරන්නේ මම කොහෙද ලියන්නේ ඕක? මට ඉඩ නැහැ ලියන්න. මේ ලියන්නද? පුතේ මේ ගණන් වල ඕගලන් ඉස්සල්ලාම කරන්න ඕනේ අද කියන එක ලියා ගන්න. අදට පස්සේ හෙටට පස්සේ කොළමයි වෙන වැඩ කරන්න නැතු මේකට සම්බන්ධ වෙන්න. අනිද්දාදී තියෙන්නේ අනිද්දාරි. මේකේ තියෙනවා අය පෙරේදක් තියෙනවා. පෙරේදක් ලියමු අද ඊයේ පෙරේදා. පෙරේදාට කලින් දිනේ ඉරිදාලු. පෙරේදාට කලින් දවස ඉරිදාලු. එහෙනම් පුතේ පෙරේදා වෙන්න ඕනේ සඳුදා. එහෙනම් ඊයේ අඟහරුවාදා අද බදාදා හෙට බ්‍රහස්පතින්දා අනිද්දා සිකුරාදා. අහලා තියෙන්නේ අනිද්දා නෙවෙයි නේද? පෙරේදාට කලින් දිනේ ඉරිදා නම් අනිද්දාට පසුදා. අනිද්දා සිකුරාදා සිකුරාදාට පසුදා. මොකක්ද උත්තරේ? සෙනසුරාදා. තේරුණාද නැද්ද? තේරුන්නේ නැහැ. තේරුණා. හරි ඉක්ුණි කර. කර. ඔව්. ඉක්මනින් ලියා ගන්න. මේක ලියා ගන්නවද? එකක් නැහැ මේකත් නැහැ ඊට පස්සේ. ඉක්මන් කරන්න. අතයි එක. ලකුණු 89යි ගිසඳි ජෙහන්සාදු එලෙනා බාලිකා විද්‍යාලය කියලා අපොඩියක් ගහමු කට්ටියම. ලකුණු 86යි විහාරමාදේවී බාලිකා විද්‍යාලයේ කවිනී එහන්සා. අන්නනේ අපොඩිය. දෙවන ස්ථානය බෞද්ධ කාන්තා විද්‍යාලයේ සෙනුදි අක්නාරා ලකුණු 86යි. තුන්වන ස්ථානය ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ නෙසදි නිහන්සා ලකුණු 84යි. ලකුණු 84යි තුන්වන ස්ථානය නවිච සමාධිත්. නවිච සමාධිත් ගෙම්බා. අසු හතරයි කොහෙන්ද? අර දෙන්න නැද්ද ඉමාෂන් නැද්ද උතන මොනවද කරන්නේ? ඈ සාහිතිකයක් එන්න පුතේ. තවත් ලකුණු 84ක් තියෙනවා. යසන්දි සෙතුම්සා ගාන පුතේ යට අපොඩිය ගාම අපේ විශාකයේ ආච්චි අම්ම කෙනෙක් පළවෙනි සාති කෙනේ බෝ කොහොමද කප් එක ඉඩත් මදි මහතත් වැඩිනේ මං වගේ ගෙට්ටුනා නම් ඉවර ඈ මං ගෙට්ටුයි ලියලා දෙන්නම් ගෙම්බෝ පොඩ්ඩක් තියන්න
හරි එහෙනම් අපි අද රොතරින් වැඩ කටයුතු අවසන් කරනවා.